හරි. එතකොටම සුළු වරදකින් දරුවෝ දෙන්නෙක් ඉන්නවා එච්චරයි අර ඒ ගන්නවා. හරි. තාත්තේ කියගෙන දෙනත් පිට කරපු අය කෙනෙක් ආයෙව ගන්න නැහැ නේ? ඔව්. මේගොල්ලෝ දන්නවා. එතකොට ආයෙ ගන්නවද අපි? පිට කරපු කෙනෙක් ආයෙ ගන්නෑ. ශක්ති පැකට් කියන්නේ නැතුව දැන් ලස්සනට වචනේ කියන්නේ. ඔව් ආලෝකයේ ෆෝටෝන මේ වර්ණක විසින් අවශෝෂණය කරනවා. මොකද දැන් මේ වැටෙන වෙලාව. අවශෝෂණය කරන හැම වර්ණකයක්ම දැන් මෙයත් කොටසක් අවශෝෂණය කරනවා. මෙයත් ආලෝක ෆෝටෝන ටිකක් අවශෝෂණය කරනවා. මෙයත් අවශෝෂණය කරනවා. හැමෝම තනිව ආලෝකය අවශෝෂණය කරනවා. මතක තියාගන්න එක්කෙනෙක් විතරක් නෙමෙයි. තනිව හැමෝම වැඩ. තම තමන් අවශෝෂණය කරන ශක්තිය යාබදායට දෙනවා. ඔන්න ඔය විදිහට. දැන් ඔයාලා මට කියන්න මෙන්න මේ අන්තිම එකාට පොඩි ශක්තියක් එයිද විශාල ශක්තියක් එයිද? විශාල එකක් එනවා. එක කෙනාගේ තනිව තියෙන ශක්තිය එකතු වෙන්නේ. මේ නෑ උදාහරණයක් කියන්න. මේ පන්තියේ නැද්ද කවුරු හරි වැස්ස වෙලාවක වීදුරුවකට හරි වාහනයකට හරි වතුර බින්දුව වැටුනම ඔය වතුර බින්දුව යා කරලා තනි එකක් ගත්තු. නැති වෙන්න බෑ. අන්න ඒ සීන් එක වගේ එකක්. අන්තිම එකට එනවා උහුලා ගන්න බැරි ශක්තියක්. තේරුණාද? මේකෙත් එහෙමයි. මේ හැමෝගෙම ශක්තිය එකතු වෙලා එක අංකල් කෙනෙකුට එනවා. ඌට ඉවසන්න බෑ දැන්. ඒ ඉවසන්න බැරිවීම කොයි විදිහටද ඉවර කරගන්නේ? මෙතන ඉන්න විශේෂිත ක්ලෝරොෆිල් අණුවලට දෙනවා. දෙන එක මුන් දෙන්නට හම්බෙනවා එකක්. ආයෙතින් දැන් ඒක පොඩි එකක්ද ලොකු එකක්ද? ලොකු එකක් කියන්නේ හම්බුණා. කොච්චර තදින් හම්බුණාද කියන්නේ. ඒ ක්ලෝරොෆිල් අණුවලට මේ හොඳට හිටපු අණුවලට පිට වෙනවා. හරි. ඉලෙක්ට්‍රෝන මොනවද පිට වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට වෙන්න හම්බෙන එක. තේරුණාද? ඕන ශක්තිය හම්බුනම වෙන දේ. මේ ඔක්කොම දෙන ශක්තිය ඉඳක් කියලා යටින් හම්බෙනවා. හම්බෙනකොට නිකන් තියෙනවද ඉලෙක්ට්‍රෝන පිට වෙලා යනවද? ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. ඉතින් එකෙක්ගෙන් එක ඉලෙක්ට්‍රෝන ගානේ දෙන්නෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් යනවා. ඔන්න වැඩි. මට කියන්නේ මේ පිට වෙන ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ නිකන්ද අර ශක්තිය අරන්ද? ශක්තිය අරන් තමයි පිට වෙන්නේ. ඉහළ ශක්ති මට්ටමකට මේ යන්නේ. එහෙම පිට වෙනකොට උඩ ඉඳන් ඒ ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක් ඉන්නවා. යටින් උඩට ඉලෙක්ට්‍රෝන දාද්දී උඩ ඉඳන් ඒ ඉලෙක්ට්‍රෝන ගත්ත කෙනෙක් ඉන්නවා චුට්ටක් කරේ. එයාට නමක් දෙන්න. 6 ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය. ඇයි ප්‍රාථමිකයි කියන්නේ? දෙවෙනි වතාවටද ගත්තේ පළවෙනි වතාවටම ගත්තද? අන්න රයිට්. පළමු වර ඉලෙක්ට්‍රෝන ග්‍රහණය කරනවා කියන අර්ථයෙන් තමයි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය. හරි. අර සමහර ගෙවල් වල තට්ටු දෙකයිනේ. උඩ තට්ටුවේ නාන්න ගියාම ටවල් එක නැහැ. සබන්නේ පල්ලෙහෙන් තමයි ඉල්ලන්නේ. සබන් කැල්ල බණ්ඩේ. හරි අර ඉන්නේ. සබන් කැල්ල දාන්න. හරි. ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය විසින් මෙහෙම ගන්න. තේරුණාද? අන්න කතාව. චුටි මහත්තයා. රයිට්. මේ මං කියන්නේ
ඉන්ටර්වල් එකක් දෙන්නේ බොනවා නම් ලෝදි හරි බීලා එන්නනේ. තේ හරි මොනවා හරි දැන් ඇහැරලා ඉන්න පුළුවන්. අර ගෑනු ළමෙක් ඇස් දෙකෙන් දෙක මාරුවේ මාරුවට බුදියනවා. මන් දන්නේ මේවා මම හරියට දැක්කොත් නැගිටිනවා. තරහට නෙමෙයි. නිකන්. කෑ ගහන කෙනෙක් නැගිටවලා ගන්න ආතල් එක වෙන දෙයකින් ගන්න බෑ. හරි? තේරෙනවද? ඒක වෙනම ආතල්යක් ළමයි. බලමුකේ. හම්බේ යෝම යද්දි. චුරිමත් මේ පැත්ත බලන්න. යට බලන්නේ. කොහෙද බලන් ඉන්නේ? පොඩ්ඩක්වත් මම ඔපෙන්නේ නෑනේ. P700 එයා කවුරු බවට පත් වෙනවද? P700 plus දැන් ඔන්න අපිට ඉන්නවා අයන දෙකක් තමන් ළඟ තිබ්බේව පිට කරගෙන ඉන්න. ඒ දෙන්නගේ ඌමනාව තමයි නැවත කලින් තත්වයට පත්වීම. හරිද? පිට කළා. ඌමනාව මොකද්ද? ඔව් ආයේ කලින් තිබ්බා වගේ වෙන්න. එතකොටනේ ආයේ පිට කරන්න පුළුවන්. පිට කරපු කෙනෙක්ගේ ඌමනාව පිට කළ විදිහටම ඉන්නද කලින් තත්ත්වයටපත් වීමද? ඉතින් මේව පිට කරපු කෙනාට කලින් තත්ත්වයටපත් වෙන්න තියෙන පුළුවන් හොඳම ක්‍රමයක් කියන්න. ආයෙ ගන්න නැහැ. චූටි මණික ආයෙ ගන්න නැහැ. පිට කරපු ආයෙ කෙනෙක් ආයෙව ගන්න නැහැ නේ. නේ? ඔව්. මේගොල්ලෝ දන්නවා. එතකොට ආයෙ ගන්නවද අපි? පිට කරපු කෙනෙක් ආයෙ ගන්න නැහැ. කවදාවත් කියන්න බෑ. ආයෙ කියන්නේ පිට කළ දෙයක් ආයෙ ගන්නවද? නෑ. දැන් මම මේ කියන්නේ ටූත් පේස්ට් වගේ. දැන් අපි එළියට ගත්තට පස්සේ ආයෙ ගන්න නෑ. ඔව් මම දන්නේ ඔයාලා මොකද්ද මේ ඇයි මෙච්චර hina වෙන්නේ කියලා. හරි. මගේ ඔළුවේම තියෙන ටූත් පේස්ට් එකක්. එහෙම දේවල් තියෙනවා. පිට කළාද ආයෙ ගන්න නෑ. හරි. නේ. මොකද්ද? පාපිස්සක් සාක්ෂි කියලා මේ පුතා කියේ. කිව්වේ නෑ. මම බොරු කිව්වේ. මේ අහිංසකයා මොකොත් කිව්වේ නෑ. එතකොට මේ පැත්ත බලන්න. එකෙන් අල්ලගන්න ඕනේ. දැන් මෙහෙමයි මම දන්නවා මේ උගන්වන්න ඕන විදිය මට උගන්වන්න ඕන විදිය එකෙක්වත් එන්න ඕනේ නැහැ උගන්වන්න. මම දන්නවා මේ පන්තිවල දරුවන්ට මේ කට්ටියට උගන්වන්න ඕන විදිය. හැබැයි මම කිසිම දෙයක් වැරදි දෙයක් කිව්වේ නැහැ. හරිද? මම ටූත් පේස්ට් ගැනයි කියන්නේ නේද? ටූත් පේස්ට් එකෙන් බිම වැටෙන්න බැයිද? ජීවිතේට ආපහු මේ ප්‍රභා පද්ධති වලින් පිට වූ ඉලෙක්ට්‍රෝන නැවත ගන්නවා කියලා කියනවද? නෑ. ඔන්න පුතාලා. ඒතර මෙයාගේ ඌමනාව නැවත මොන තත්වයට පැමිණීමද? කලින් තත්වයට පැමිණීම. ඒ නිසා ඒගොල්ලෝ මොනවා කීයක් හොයාගන්න ඕනද? හයියෙන් කියන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් නෙමෙයි. මොනවා දෙකක්ද? ඉලෙක්ට්‍රෝන දෙකක්. ඇත්ත කියන්නේ මේවා ලියන්න එපා ඒ විදිහට කියන්නත් එපා. හරියට කියන්න. මොනවද හොයාගන්න ඕන? ඉලෙක්ට්‍රෝන දෙකක්. right. ඔන්න P700 එයාගේ ඉලෙක්ට්‍රෝන පිපාසය නිවා ගන්න විදිය. තිබ්බ පිටින් ගියානේ. හරි. දැන් ඉලෙක්ට්‍රෝන දෙක හොයාගන්න විදිය. එයා මෙහෙම ඉඳලා බලනවා එහා පැත්තේවත් නැද්ද? බලනකොට පේනවා. උඩ ගියපු දෙකක් තියෙනවා. දැන් කවුද ඉලෙක්ට්‍රෝන දෙක අල්ලගෙන ඉන්නේ හයියෙන් කියන්නේ? හයියෙන් කියන්නේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයේ මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙකක් අල්ලගෙන ඉන්නවා. PS1 වල P700 ඒ ඉලෙක්ට්‍රෝන දෙක කොහොම හරි කැඳ ගන්නවා තමයි ළඟට. බලන්න ගන්න විදිය. මේ ඉලෙක්ට්‍රෝන දෙක ද්විතීක ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයකට ලැබෙනවා. අන්න ළමයි මම නමක් දුන්නා. හයියෙන් කියන්නේ අනික් කෙනා උදාසීන කරගන්න ඕන. කවුද උදාසීන කරන්න ඕන? P680.
එයා P680 ප්ලස් එයා මරු වැඩක් කරනවා. ජල අණුවක් අරන් කඩනවා දෙකට. අන්න අපි එහෙම එකක් නෙම මතකයි වගේ නිකන් එහෙම කරනවා වගේ එකක් නිකන් මොකක් හරි මතකයි. කවුද කිව්වේ? දැන් මට කියන්න මෙතන කැඩෙන්නේ මොනවද කැඩෙන්නේ? හයිඩ්‍රජන් වෙනම ඔක්සිජන් වෙනම ඉඳින්න මම කඩන්න. මෙන්න O2. මෙන්න හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ලා කී දෙනෙක්ද? zoom කරන්න මේ ඉලක්කම් පේන්නේ. හයිඩ්‍රජන් කීයක් තියෙනවද? දෙකයි. ඔක්සිජන් කී දෙනයිද? අයියෙන්. මෙතන O2 නේ. එකක් කරන්න මොකද කරන්නේ? මේ දෙක මකමු දෙක. එකක් කරන්න මොකද කරන්නේ? භාගය දාන. සර් ඔයිට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. මෙතන ජලාණු දෙකක් කරමු. එහෙම නෙමෙයි. එක ජලාණුනේ ගන්නෙ. අරගෙන දෙකට කඩන්නේ. එතකොට මේක හරි. යෝ. දැක්කද? දැක්කද සීන් එක? අතුරු ඵලයක් ලෙස මොන වායුව පිට වෙනවා? ඔක්සිජන් පිට වෙනවා. එක්කෙනෙක් ඉතිරි වෙනවා. කවුද? කවුද? ඌට මොකද කරන්නේ? දැන් ඌ යවන්න ඕන ග්ලූකෝස් හදවන්න. ලබන සතියට යවන්න ඕන. හරි? අපි ලබන සතිය වෙනකන් මේවා බාර දෙමු කෙනෙකුට. අල්ලගෙන ඉන්න කියලා හයියේ. හරි? බාර දෙමු එයාව මෙන්න මෙයාට. මේ බලන්න මෙයා. මෙහෙම කෙනෙක් දැකලා තියෙනවද බලන්න? හයියෙන් කියන්නේ NADP ඔයා අහලා තියන්නේ යාව හයිඩ්‍රජන් මේ වාහකයක් කියලාද ඉලෙක්ට්‍රෝන වාහකයක් කියලා. ඉතින් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක දෙමු මෙයාට. මේ ඉලෙක්ට්‍රෝන දෙක දෙමු මෙයාට. මේක හයියෙන් අල්ලගන්න අයියා කියලා. හරි. ලබන සතිය වෙනකන් ඕක බැයිද? හරි. දෙමු. බෑ මල්ලි. අනේ මේ කට වහපන්. සතියයිනේ. මේ හයිඩ්‍රජන්වත් දෙමු එයාටම. කොටින්ම මේ NADP+ කියන්නේ දුක අහන අයියා කෙනෙක්. හක. NADP+ මෙතන බලන්න මේ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන එළියට දැම්ම හයිඩ්‍රජන් එයාට යන ඉනම නැති වෙනකොට තමයි NADP+ ආවේ. හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා. හරි? එතකොටම සුළු වරදකින් දරුවෝ දෙන්නෙක් ඉන්නවා එච්චරයි අර ඒක ගන්නවා. හරි. තාත්තේ කියගෙන දෙනත් එච්චරයි. හැදෙනවා පුතා. හැදෙනවා. මම මෙහෙම ලියන්නම් රතු පෑතින්ම NADPH කොහොමද කියන්නේ හැදෙන එක්කේනා ප්‍රභා ඔක්සි හයියෙන් කියන්න මේක මොකද්ද මේක ප්‍රභා ඔක්සි හරණය ආලෝක ප්‍රතික්‍රියාව ඉවරයි